අපි අවුරුද්දකට කලින් 2024 අපි බලයක් පරිවර්තනය කිරීම සඳහා බලය ඉල්ලුවා මිනිසුන්ගෙන් ප්‍රධාන වශයෙන්ම ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් කිරීම වෙනුවෙන් බලය ඉල්ලුවා. රටේ ජනතාව අපිට බලය දුන්නා ඒ පරිවර්තනය කරන්න. දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා ඒ බලය අපිට ලැබිලා. ඒතර කැලේ තුනක් ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතිය. දේශපාලන සංස්කෘතියේ වෙච්ච පරිවර්තනය මේ වෙනකොට ඕගොල්ලෝ දකිනවා. මම ඒ කාලේ ගන්න ඕනේ නැහැ එකින් එක කියන්න ඕන තරම් හැමතැනම දකිනවා, පේනවා, දැමුත් පේනවා. වෙනදා මෙතන අමාත්‍යවරු 3 දෙනෙක් හිටියා නම් කොච්චර වෙනසක් තියෙන්න ඕනේද? ඒක එක. දෙක ආර්ථික පරිවර්තනයක්. චුට්ටක් විනාඩියෙන් දෙකකින් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා අපි පාලන බලය මාරු වෙනකොට ආණ්ඩුව ස්ථාවර කරගන්න තිබෙ ප්‍රධානම අභියෝගය තමයි රටේ ආර්ථිකය ස්ථාවර කරගන්න. අවුරුද්දක් ගත වෙලා තියෙනවා, ශේෂ පත්‍රයක් තියෙනවා, ඉලක්කම් සහිතව ඔප්පු කරලා තියෙනවා. කෙසේද ආර්ථිකය ස්ථාවර කරේ කියලා. රටේ ප්‍රධාන වශයෙන් ඩොලර් ආර්ථිකය ස්ථාවර කරගන්න ඕන ඩොලර් ගලා එන ක්‍රම ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. එක සංචාරක ව්‍යාපාරය. ඉතිහාසයේ වැඩිම සංචාරකව පැමිණිච්ච අවුරුද්ද මීට කලින් ආවේ 2018 ලක්ෂ 23ක් ඇවිල්ලා තියෙනවා. දිත්තා සුළුකුණාටුව තියෙද්දි. ඔයගොල්ලෝ දන්නවා අපි දන්නවා සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයේ පීක් එක එන්නේ නොවැම්බර් 15න් පස්සේ. අපිට ඒක නැති වුණා. ඒ තියෙද්දි වැඩිම ප්‍රමාණය ලක්ෂ 23 පැනලා ඇවිල්ලා තියෙනවා. අපේ ටාගට් එකට යන්න බැරි වුණත් ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ආදායම ඩොලර් බිලියන 3.2ක්. ඊළඟට විදේශ ප්‍රේෂණ. ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ආපු අවුරුද්ද. ඊළඟට අපි භාණ්ඩ සහ සේවා පිටරට යවලා අපනයනය කරලා ලංකාවට එන ආදායම. මේකත් 2024ට සාපේක්ෂව 122කට වැඩිවීමක් තියෙනවා. තුන්වෙනි එක ඍජු විදේශ ආයෝජන. මේකත් මාස 6න් ගත්තත් 8න් ගත්තත් 9න් ගත්තත් 100ට 101 වර්ධනයක් තියෙනවා. ඒක ඩොලර් ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. වාහන ආනයනය කරද්දි 1.8ක 9ක වගේ LC ඕපන් කළා රටෙන් එළියට ඩොලර් බිලියන ගිහිල්ලා තියෙද්දි අපි රුපියල යම් ස්ථාවර තත්ත්වයක තියාගෙන ඉන්නවා. ඊළඟට රාජ්‍ය ආදායම රුපියල ස්ථාවර කිරීම. කස්ටම් එකේ ඉතිහාසයේ වැඩිම ආදායම රුපියල් බිලියන 2500ට වැඩි. සුරාබදු දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 230ට වැඩි. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද ආතල් වැඩි වෙලා බීල වැඩි වෙලා නෙවෙයිනේ. රාජ්‍ය නිලධාරීන් නිදාස් දුන්නා ඒගොල්ලෝ එකතු කරලා. මේ ආකාරයෙන් රුපියලත් ස්ථාවර කරලා තියෙනවා. රුපියල් ආදායමක් තියෙනවා. එහෙම නැතුව අම්මේ තාත්තේ දිත්තා සුලිකුණාටුව ආපු වෙලාවේ අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධන වියදම් වශයෙන් අවුරුද්දට වෙන් කරන්නේ රුපියල් බිලියන 1300ක් 400ක් වගේ ප්‍රමාණයක්. රුපියල් බිලියන කැපිටල් එක්ස්පෙන්ඩිචර් විදියට. දිත්තා සුලිකුණාටුව ආවට පස්සේ පරිපූර්ණ ඇස්ටිමේට්තුවක් දාලා තව රුපියල් බිලියන 500ක් දානවා. තුනෙන් එකක් වගේ ප්‍රමාණයක් දානවා. ඒ අපිට ආර්ථික ස්ථාවරත්වයේ තිබ්බ නිසා. එහෙම නැත්නම් අපිට තිබ්බ අනිත් ආණ්ඩු වගේ පාලන තන්ත්‍ර වගේ මේ සුලිකුණාටුවම හේතු කරලා සංවර්ධනය පැත්තකින් තියලා අපේ ගමන යන්නේ. එහෙම නැහැ. ඔය දෙවෙනි කාරණේ. දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කරා ආර්ථිකය ස්ථාවර කරා. තුන්වෙනි එක තමයි සමාජ පරිවර්තනය. සමාජ සංස්කෘතියේ පරිවර්තනය. අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය සමාජ සංස්කෘතියේ පරිවර්තනයක් කරනවා කියන එක දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් කරා මාසෙන් දෙකෙන් ඒක අපි ස්ථාවර කරගත යුතුයි. තවත් ආර්ථික පරිවර්තනයේ පිවිසුණා අපි අවුරුද්දක් යනකොට. හැබැයි සමාජ පරිවර්තනය අවුරුද්දකින් දෙකකින් පහකින් 10කින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා.